හරි. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම අද දවසේ මීඩියා සංහිඳෙන් ආරම්භ කරන පළවෙනි පාඩම. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න දරුවන් 2026, 2027, 2028 උසස් පෙළ විභාගය සඳහා සම්බන්ධ වෙන දරුවන් වෙන්න පුළුවන්. ඔයාලා හැමෝටම පුතේ මේ පාඩම වැදගත් වෙනවා. මේක තමයි sannivedana හා මාධ්‍ය අධ්‍යයනය ඇතුලේ තියෙන පළවෙනි පාඩම. රයිට්? මම මීට කලින් වීඩියෝ එකේ ඔයාලට එකතු කරලා තියෙනවා ප්‍රධාන වශයෙන්ම පාඩම් 12ක් පිළිබඳව දැනුවත් කිරීමක් කරලා තියෙනවා. ඔයාට 12 වසරේ පාඩම් කීයද, 13 වසරේ පාඩම් කීයද, ඒ මොනවද කියලා මීට කලින් වීඩියෝ එකේ ඔයාට බලන්න පුළුවන්. හරි? රයිට්. අද දවසේදී අපි සූදානම් වෙනවා මතක තියාගන්න පළවෙනි පාඩම මේ sannivedana මේ මම බෝඩ් එකේ තියලා තිනවා sannivedana අධ්‍යයනය ආරම්භය හා එහි විකාශය කියන එක. හරි? එතකොට මතක තියාගන්න පුතේ ඇත්තටම මම අර ඔයාලට ගිය සතියේතර වීඩියෝ එකේ පැහැදිලි කරා අපි යම් විෂයක් පිළිබඳව ඉගෙන ගන්නකොට හරිද ඒකේ ඉතිහාසය පිළිබඳව ඉගෙන ගැනීම වැදගත්. හරි? ඉතිහාසය පිළිබඳව ඉගෙන ගැනීම තාමත්ම වැදගත්. මොකද ඉතිහාසයක් අපට නොමැතිව වර්තමානයක් තුල ජීවත් වෙන්න අමාරුයි. ඒ වගේම මතක තියාගන්න මේ ඉතිහාසය ඉගෙන ගන්න එකේ වැදගත්කම් කීපයක් තියෙනවා. හරි? එතකොට දැන් මේ 2028 උසස් පෙළ විභාගයේ සඳහා මුහුණ දෙන්න බලාපොරොත්තුෙන් ඉන්න ආදරණීය දරුවෝ ඉන්නවා නම් එයාලට මේක තවත් වැදගත් වෙනවා. මොකද මේ විෂයට ඔයාලා සම්බන්ධ වෙන්නේ පළවෙනි වතාවට නැත්නම් පළවෙනි පාඩම් විදිහට. ඔන්න ඔයාලටත් මේ විෂය පිළිබඳව ආසාවක් ඇති කරගන්න මේක ඉතාමත් වැදගත් වෙනවා. හරි. අපි වැඩි කතා නැතුව යමු පාඩමට. sannivedanaya කියන්නේ මොකක්ද? දැන් කවුරු හරි ඔයාගෙන් ඇහුවොත් පුතේ මේ sannivedanaya යනු sannivedanaya යනු කුමක්ද කියලා. ඔයාගෙන් අහනවා පුතේ sannivedanaya කියන්නේ මොකක්ද? ඔයාලට දෙන්න තියෙන උත්තරේ මොකක්ද? මම මේක සාමාන්‍යයෙන් පන්තිර ආපුවම අලුත් දරුවන්ගෙන් අහනවා sannivedanaya කියන්නේ මොකක්ද? හරි? එයාලා කියනවා කතා කරන එක, කතා බහ කිරීම, ඔය වගේ විවිධ උත්තර හම්බ වෙනවා. sannivedanaya කියන්නේ මොකක්ද? sannivedanaya කියලා කියන්නේ පුතේ සරලම මේ තොරතුරු හුවමාරු කර ගැනීම. එක්කෙනෙක් තව කෙනෙක්ට මොනවා හරි කියන දෙයක්. හරි ඔන්න තොරතුරු හුවමාරු කර ගැනීම. ඒක විතරක් නෙමෙයි අදහස්, දැනුම, තොරතුරු හරිද? ඒතර මෙන්න මේ වගේ දේවල් හුවමාරු කර ගැනීම තමයි අපි සරලවම sannivedanaya කියලා කියන්නේ. හරි? ඒතර මේ sannivedanaya කවද්ද ආරම්භ වෙන්නේ නැත්තේ? ඔන්න ඔය වගේ ගැටලු වෙන්න පටන් ගන්නවනේ. කවද්ද sannivedanaya ආරම්භ වෙලා තියෙන්නේ? ඉතිහාසය ගැන කතා කරනකොට කවද ආරම්භ වෙලා ඇද්ද? පුතේ sannivedanaya ආරම්භ වෙන්නේ මතක තියාගන්න මානවයාගේ ඉපදීමත් එක්ක. හරි? ඒ කියන්නේ ඔයා අම්මගේ බඩෙන් එළියට එනවනේ. අන්න ඔයා එළියට එනකොට මොකද වෙන්නේ? ඔයා අඬාගෙන තමයි එන්නේ. ඔයා අඬනකොට අම්මා hina වෙනවා. ඔයා අඬනකොට අම්මා hina වෙනවා කියන්නේ එතන තියෙනවා මොකද්ද? sannivedana ක්‍රියාවලියක්. ඒ වගේම තමයි එහෙනම් තව කෙනෙක්ට අහන්න පුළුවන් sannivedanaya කවදාද අවසන් වෙන්නේ? sannivedanaya අවසන් වෙන්නේ මතක තියාගන්න කවදා හරි දවසක ඔයා මැරෙනකොට මේ sannivedanaya අවසන් වෙනවා. මිනිසාගේ ඉපදීමේ සිට මරණය දක්වා මේ sannivedanaya කියන එක පුතේ අනිවාර්යෙන් සිදු කරන දෙයක්. ඒ වගේම තමයි තව කෙනෙක්ට එන්න පුළුවන් ගැටලුවක් මේ sannivedanaya සරල එකක්ද? ඒ වගේම සංකීර්ණ දෙයක්ද කියන එක. සංකීර්ණ දෙයක්ද කියන එක. මම ඔයාලගෙන් අහුවොත් sannivedanaya සරලද සංකීර්ණද? සරලයි සංකීර්ණයි කියන දෙකම එනවනේ. උත්තර දෙකම ආවා. හැබැයි මතක තියාගන්න sannivedanaya කියන්නේ පුතේ සංකීර්ණ කාරණාවක්. මොකද? සංකීර්ණ කාරණාවක්. එයි මම එහෙම කියන්නේ ඔයාට බත් කන වාර ගාන කියන්න පුළුවන්. දත් මදින වාර ගාන කියන්න පුළුවන්. ටවුන් එකට යන ගාන ටවුන් එකට යන වාර ගාන වලට කියන්න පුළුවන්. හැබැයි ඔයා sannivedanaya කරන වාර ගාන ඔයාට කියන්න බෑ. ඒක හරි අපහසු කාර්යයක්. මතක තියන්න sannivedanaya අපිට ඒක කියන්න පුළුවන් හරි සංකීර්ණ කාරණාවක් විදිහට. හරි. එතකොට මේ sannivedanaya ඇතුලේ වර්තමානයේ වෙනකොටත් sannivedanaya කියන අතිශය වැදගත් කාරණාවක් බවට කතා වෙනවා. අපි සමාජය ඇතුලේ දිනෙදා අපි දකිනවා මේක පුවත්පත්වල, ගුවන් විදුලියේ, රූපවාහිනී අතිශය ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වෙනවා. අපි සමහර අය කියනවානේ හරියට sannivedanaya කරලා එන්න. හරියට sannivedanaya කරන්න පුරුදු වෙන්න. තේරුණාද? හොඳට අහගෙන ඉන්න පුරුදු වෙන්න. අහගෙන ඉඳලා කතා කරන්න. අන්න ඒ වගේ දේවල් එනවනේ. ඒතර මතක තියාගන්න මේ sannivedana විෂය ඇතුලේ ඔය සරල කාරණා ටිකත් එක්ක
අපි එනවා මේ විෂය ඇතුලේ ඔයාලට ඉගෙන ගන්න තියෙන දේවල් මොනවද කියලා බලන්න. right? දැන් sannivedana විෂය ඇත්තටම මේ ප්‍රධාන විෂය ධාරාවක් විදිහට ලෝකේ බිහි වෙලා තිබුණේ නැහැ. හරි? ප්‍රධාන වශයෙන් මතක තියාගන්න දේශපාලන විද්‍යාව, මනෝවිද්‍යාව, සමාජ විද්‍යාව ඇතුලේ මේ sannivedana පිළිබඳව කතා කරලා තිබුණා. ඔවුන් කතා කරන්නට භාවිතා කරා. මේකට ඉන්නවා වෙනම විද්වතුන් පිරිසක්. මම එක පුරෝගාමී විශේෂඥයෝ කියන කොටස ඇතුළට කතා කරන්නම්. හරි? රයිට් මතක තියාගන්න ඔන්න ඔය කාරණාට ඔන්න ඔය විෂයන් ටික දැනගැනීම වැදගත්. ඔක විභාගෙට අහනවා. හරි? දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, මනෝවිද්‍යාව කියන විෂයන් මේක ඇතුළතදී මූලිකත්වයේ ගත්තා. හරි? පසු කාලින මේක ස්වාධීන විෂයක් විදිහට ගොඩ නැගෙනවා. නමුත් ওই විෂයන් ඇතුළේ තමයි මේක තිබුණේ. රයිට්? එතකොට අර මං කිව්වේ sannivedanaya හඳුනා ගැනීම කියලා. අපි අර sannivedanaya සංකීර්ණ කාරණාවක්, තොරතුරු හොමාරු කර ගැනීමක්. එතකොට අතීත මානවයා භාවිතා කළ සංඥා සංකේත වර්ගයන් තිබුණා. ඔවුන් sannivedanaya සිදු කරපු ආකාරයන් තිබුණා. ඔයාට විභාගෙදී පුතේ මතක තියාගන්න ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා විභාගෙදී. ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි ශ්‍රව්‍ය සංඥා සහ ඒ වගේම දෘශ්‍ය සංඥා. හරි? ශ්‍රව්‍ය කියලා කියන්නේ අපිට මේ පංචේන්ද්‍රියකුත් උපයෝගී වෙනවා. මොකද්ද ඒ? ශ්‍රව්‍ය කියලා කියද්දි කන නේද? අහනවා, ඇහෙනවා. දෘශ්‍ය කියද්දි ඇස, දකිනවා, බලනවා කියන එක. එතකොට මතක තියාගන්න අතීතයේ මිනිස්සු අපේ මානවයා භාවිතා කරපු සංඥා වර්ග තිබුණා. මොනවද ශ්‍රව්‍ය සංඥා කියලා කියන්නේ? අපිට ඇහෙන ඒවා අන්න හූහඬ අදටත් භාවිතා කරනවද නැද්ද ඔක? භාවිතා කරනනේ. සමහර අය පාරේ එහා පැත්තේ යාළුවා එනකොට හූහඬින් තමයි කතා කරන්නේ අදටත්. ඒ වගේම තමයි මතක තියාගන්න බෙරහඬ ඔය පෙරහැරක එහෙම යනකොට අපි දන්නවා සමහර අවස්ථාවල අන්න බෙර කරුවෙක් එනවා කියලා දැනගන්නවා. රාජ්‍ය පණිවිඩයක් ලබා දෙන්න එන්නේ කියලා දන්නවා. හරි? ඒතර මතක තියාගන්න නලා පිවීම, අංග චලනාශ්‍රිත ශබ්ද මේ දේවල් අපි ගන්නවා ශ්‍රව්‍ය සංඥා විදියට. ඒ වගේම දෘශ්‍ය සංඥාවන් තියෙනවා. මොනවද මේ දෘශ්‍ය සංඥා කියලා කියන්නේ? අපි දකින්න බලන දේවල්. දුම් ගැසීම, කොලාතු කඩා එල්ලීම, අර මින්නේරිය කැලේ ඇතුළට යන්න කලින් මොකද කරන්නේ? කොලාත්තක් කඩලා පැත්තකින් එල්ලනවා. තේරුණාද? අදටත් අපි ඔන්න ඔය චාරිත්‍ර වාරිත්‍රවල යෙදෙනවා, සංඥාවල යෙදෙනවා. හරි? එතකොට කොඩි මාර්ගයෙන් දැන් කොහේ හරි සුදු පාට කොඩියක් දාලා තියෙනවා නම් අපි දන්නවා එතන මොකද්ද තියෙන්නේ? අන්න මල ගෙදරක් තියෙනවා. නැත්නම් අපි කියන්නේ ඔය කොරියාවට ගියාම වෙනස් වෙනවා. එයාලා භාවිතා කරන්නේ මොන පාටද? කළු වර්ණේ නේද? එතකොට ඔය ක්‍රිකට් මැච් එකක් එහෙම ඔයාලා දැකලා සමහර අය මේ අතේ කළු පාට සෙලෝ ටේප් එකක් දාගෙන ඉන්නවනේ. නැත්නම් පොඩි පටියක් කළු පාට බැඳගෙන ඉන්න අයියේ. ඒ ඔවුන්ගේ ශෝකය නැත්නම් විරෝධතාවය වගේ දේවල් පෙන්눔 කරනවා. එතකොට විප්ලවයට අරගලයට උන් වර්ණ භාවිතා කරනවා. තේරුණාද? කොඩි වර්ග, වර්ණ, දුම් ගැසීම ඔය ඇවිල්ලා අපි ගන්නවා පුතේ. දෘශ්‍ය සංඥාවන් කියලා කියන්නේ ඇස මාර්ගයෙන් අපි sannivedanයක් සිද්ධ කරනවා. හරි? ප්‍රධාන වශයෙන්ම මතක තියාගන්න ඊළඟට පුතේ ඔයාලට මේ පංචේන්ද්‍රිය කියන එක වැදගත් වෙනවා. මේ sannivedanaye අපිට මුලින් මාධ්‍යයන් තිබුණේ නැහැ. එහෙනම් තිබුණේ එකම මාධ්‍ය මොකද්ද කියන්නකෝ? ස්වභාවික මාධ්‍යයක් විදිහට අපිට තිබ්බේ එකම දේ තමයි පංචේන්ද්‍රිය කියන එක. මොනවද පංචේන්ද්‍රියන්? ඇස, කන, නාසය, දිව, ශරීරය. හරිද? දැන් මම ඔයාලට කියනවා මෙන්න මෙහෙම එකක්. පික්මී ඇප් එකේ පාට මොකද්ද? පික්මී ඇප් එකේ පාට. අන්න වර්ග දෙකක් කියනවා මොනවද? කහ පාටත් කියනවා, කළු පාටත් කියනවා. නේද? එහෙනම් ඔයා ඇසෙන් sannivedanaya කරලා තියෙනවද නැද්ද? කරලා තියෙනවා. මම ඔයාලට શબ્දයක් අහන්න දීලා මේක අඳුර ගන්න කියනවා. ඔයා ඒක අඳුර ගන්නවා නම් කනෙන් ඔයා sannivedanaya කරලා තියෙනවා. නාසයෙන් ඔයා HSBC බැංක් එකට එහෙම ගිහිල්ලා තියෙනවා නම් නැත්තම් අර මේ ස්පා සැලොන් එකට එහෙම ගිහිල්ලා තියෙනවා නම් බලන්න එතන සමහර අය හඳුන්වන්නේ එතන මේ අර මේ බැංකුවෙන් ආපු සුවඳ කියලා කියන්නේ. තේරුණාද? එහෙම තමයි කියන්නේ. දිවෙන් අර සමහර දැන් ගොඩක් වෙලාවට බලන්න ඔය කොකා කෝලා බීම එක්ක තියෙන රස. ඒක ඇත්තටම කොකා කෝලා හදන එකත් අදටත් රහසක් නේ රෙසිපි එක. නේ? ඒක වෙනම රසක් තියෙන්නේ. EGP එකක් බීපුවම මේකේ තියෙන්නේ වෙනම රසක්. අන්න දැක්ක දවා sannivedanaya කරා. ඒ වගේම තමයි ස්පර්ශයන් කියන එක. මොකද්ද මේ ස්පර්ශයන් කියලා කියන්නේ? ස්පර්ශ කියලා කියන්නේ අර ඔයාට බෝතල් ටිකක් තියලා බීම් බෝතල් ටිකක් තියලා කියනවා මේක තෝරාගන්න කියලා. ඔයාට කියනවා කොකා කෝලා බෝතලේ අල්ල බලලා තෝරන්න. ඔයාට ඇස් දෙක වහගින්නවත් බලන්න පුළුවන් නේ. ඒක ස්පර්ශ කරලා තමයි ඔයා තෝරාගන්න. ඒකට මතක තියාගන්න පුතේ මෙන්න මේ කාරණා ඉතාමත්ම
වැදගත් වෙනවා. හරි? අපි මානවීන් විදිහට මුල් කාල සීමාව තුළ ස්වභාවික මාධ්‍යයක් වෙච්ච පංචේන්ද්‍රිය යොදාගෙන තමයි පුතේ මෙන්න මේ sannivedanaya සිද්ධ කරේ. මම ඕක පන්තියේදී හරිය ලස්සන නෝට් එකක් දෙනවා, ටියුට් එකක් හම්බ වෙනවා. හරිද? ඡායාරූප ඇතුළත් කරලා ටියුට් එකක් හම්බ වෙනවා. ප්‍රායෝගිකව අපි මේක කතා කරනවා. හරිද? රයිට්? මම මේ සරල පැහැදිලි කිරීමක් කරගෙන යන්නේ. ඒ වගේම මතක තියාගන්න ඔයාලට තියෙනවා sannivedanaya අවශ්‍යතාවය පිළිබඳව අද ලෝකයේ ඇතුලේ sannivedanaya කියන එක මොකක්ද වෙලා තියෙන්නේ? අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. අපිට මූලික අවශ්‍යතා කියලා කොටසක් තියෙන මොනවද? ආහාර, වාතය, වාසස්ථාන, ඇඳුම් පැළඳුම් මේවත් එක්ක අද අත්‍යවශ්‍ය මානවීය ක්‍රියාවලියක් එක්ක එකතු වෙනවා sannivedanaya කියන එක. හරි? රයිට්. ඊළඟට ඔයාලා මතක තියාගන්න sannivedanaya අසීමිත බලපෑම. අද වෙනකොට මේ sannivedanaya තුලින් බලපෑමක් ඇති වෙන එක යහපත් අයහපත් දෙකම. දැන් කොරෝනා වසංගත කාලයේදී අපිට sannivedanaya කරා යහපත් විදිහට ඒ වගේම මේක ඇතුලේ අයහපත් බලපෑමුත් තියෙනවා. තේරෙනවද? අසීමිත බලපෑම් පිළිබඳව කතා කරනවා මේකේ. හරි? ඊළඟට මතක තියාගන්න පුතේ මම අර ඔයාලට කිව්වා කලින් විෂයන් 3ක් කිව්වනේ. ඒවා ඇතුළේනේ sannivedanaya තිබ්බේ. අනේ ස්වාධීන විෂයක අවශ්‍යතාවය එනවා. හරි? ඒතර මේක ලෝකයේ තුල කවද්ද අවධානය යොමු වුනේ? අනේ 1982 යුනෙස්කෝ සංවිධානයේ ග්‍රෝන්ඩ් වර්ල්ඩ් ප්‍රකාශනය කියලා ප්‍රකාශනයක් ඉදිරිපත් කරනවා. ඔයාට ඒක වෙනම ඉගෙන ගන්න තියෙනවා හොඳේ. ඔයාට ඒක පන්තිය ඇතුලේ වෙනම තියනවා ඉගෙන ගන්න. ඒක හරිය ලස්සනට උගන්වනවා. හරි? ඊට පස්සේ පුතේ මම ඔයාට කාණ්ඩ කරලා තියෙනවා ලෝකයේ තුල නැත්නම් sannivedana විෂය ලෝකයේ තුල බිහිවීම කියන එක. හරි? ප්‍රධාන කාරණා තුනක් යටතේ ලස්සන රූප සටහන් එක් වාගේ ටියුට් එක හම්බ වෙනවා. හරි? මොකද්ද? ප්‍රධාන කාරණා තුන. කාර්මික විප්ලවය, පළවන සහ දෙවන ලෝක යුද්ධ, ඒ වගේම තමයි තුන්වෙනි එක මොකද්ද? මුද්‍රණ යන්ත්‍රයේ බිහිවීම. හරි ලස්සනට පැහැදිලි කරලා දෙන්නම් ඔය කොටස ඔයාට ඕක වැදගත් වෙනවා. මම අර කිව්වාට යුනෙස්කෝ ග්‍රෝන්ඩ් වර්ල්ඩ් ප්‍රකාශනය කියලා. මේ ග්‍රෝන්ඩ් වර්ල්ඩ් ප්‍රකාශනය කියන වචන දෙකක් කියන්න. මේ ග්‍රෝන්ඩ් වර්ල්ඩ් කියලා කියන පුතේ ජර්මනියේ තියෙන එක ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ තමයි ග්‍රෝන්ඩ් වර්ල්ඩ් ප්‍රකාශනය නිර්මාණය වෙන්නේ. අතරම යුනෙස්කෝ සංවිධානයේ මූලිකත්වය අරගෙන මේ කියන ග්‍රෝන්ඩ් වර්ල්ඩ් ප්‍රකාශනය රටවල් 18ක සහභාගීත්වයෙන් තවත් අපි කියනකොට ප්‍රධාන රටවල් 5ක් මේකට මූලිකත්වය දෙනවා. ඒ රටවල් 5 තමයි පුතේ මේ ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජපානය වගේ රටවල් 5ක් එකතු වෙලා හරි? එතකොට ඔන්න ඔය කියන ජර්මනිය සමාවෙන්න ජර්මනිය කියන රටත් ඔය රටවල් 5ත් එකතු වෙලා මේ ග්‍රෝන්ඩ් වර්ල්ඩ් ප්‍රකාශනය නිර්මාණය කරනවා. එතකොට තව කෙනෙක්ට අහන ලංකාවෙන් මේකට ගියේ නැද්ද කවුරු හරි? ගියා. ගියේ කවුද? සරත් අමුණුගම මහතා. ආචාර්ය සරත් අමුණුගමයන් තමයි මේ සඳහා සම්බන්ධ වුණේ. මතක තියාගන්න අවුරුදු 3ක් වගේ ඇති ලංකාවට රූපවාහිනිය හම්බෙලා. හරි? ලංකාවට හම්බෙච්ච රූපවාහිනිය තමයි පළවෙනිම රූපවාහිනී නාලිකාව තමයි මුලින්ම හම්බුණා මෙහෙමයි. 1966 දී ජර්මනියෙන් අපිට රූපවාහිනී යන්ත්‍රයක් දෙන්න සූදානම් වෙලා හිටියා. නමුත් ඒක විවිධ හේතු නිසා ලංකාවට හම්බ වුණේ නැහැ, ගත්තේ නැහැ හරියටම කිව්වොත්. හරි? කෙසේ වෙතත් 1979 දී ස්වාධීන රූපවාහිනී සේවය නැත්නම් ITN එක ඔයාලා දන්න විදිහට ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව විදිහට ස්ථාපිත වෙනවා. හරි? ඒත් එක්කම දෙවැනි රූපවාහිනී නාලිකාව 1982 දී ජාතික රූපවාහිනී ජපානයේ අපේ හොඳ මිතුරෙක් ජපානයේ ටැග් එකක් විදිහට අපිට හම්බ වෙනවා. ඔය ITN එකේ නිර්මාතෘවරයා බවට පත් වෙන්නේ පුතේ මේ වර්තමානයේදී තමන්ගේ විකාශන කටයුතු අවසන් කරපු TNL එකේ නිර්මාතෘවරයාමයි. කවුද? ෂාන් වික්‍රමසිංහ මහතා තමයි මෙහි නිර්මාතෘවරයා බවට පත් වෙන්නේ. ඉතින් ඔය වගේ මේකේ තියෙන මාධ්‍ය අධ්‍යාපනය ගැන ලස්සන සහ වැදගත්. ඒ කියන්නේ විභාගයේ වැදගත් කොටසක් තමයි ඔය මාධ්‍ය අධ්‍යාපනය කියන්නේ. හරි? ඒක ගැන ඔයාලට ඉගෙන ගන්න තියෙන. ඒ වගේම මම අර කලින් කිව්වා පුරෝගාමී විශේෂඥයෝ ගැන. දැන් sannivedanaya පියා විදියටම සලකන්නේ මහාචාර්ය විල්බර් ෂාම්. ඒතර විල්බර් ෂාම් ගැන ඔයාලට තොරතුරු අවශ්‍යයි. ඒ වගේම අර චාල්ස් කුලි, හරිද? වෝල්ටර් ලිප්මාන්, ජෝන් ඩුවි මෙයාලා ඔයාලට වැදගත් වෙනවා. හරි? ඒතර ඔය මහාචාර්ය විල්බර් ෂාම්, හැරල්ඩ් ඩී ලැක්ස්වෙල්, ජෝර්ජ් ගාබ්නර්, ක්ලෝඩ් ෂැනන්, වොරන් වීවර් වගේ කට්ටිය අතිශය වැදගත් මේකට. මේ පුරෝගාමී විශේෂඥ මේ විෂය ගොඩනැගෙන්න හේතුණු කට්ටිය. මේකේ ලස්සන කතාවක් තියෙනවා. හරි? ඒතර ජර්මනියේ හිටියා ඒකාධිපති පාලකයෙක් හිට්ලර් කියලා. මේ හිට්ලර් තමයි ඒ රට සම්පූර්ණයෙන්ම අර ඒකාධිපතියෙක් වගේ පාලනය කරේ. ඔහු මේ කියන පිරිස මම අර කලින් සඳහන් කරපු පිරිස ජර්මනියෙන් පළවා හරිනවා. හරි? Tamanට අවනත නොවන සියලුම දෙනා මරා දැමීමට පවා වුන්
ඔහු කටයුතු කරා. ඉතින් මොවුන්ව පළවා හැරිය මොවුන් ඇමරිකාවට ගිහිල්ලා හොඳ sannivedanaya පිළිබඳව පුළුල් අවබෝධයක් අධ්‍යාපනයක් ලැබලා අන්න තමන්ගේ වැඩ කටයුතු ටික ඉදිරියට sannivedanaya සම්බන්ධ පර්යේෂණයන් සිදු කරා. හරිද? ඒ පිළිබඳව කතා කරනවා. දැන් එහෙම පර්යේෂණයක් කරපු ජනමාධ්‍ය පර්යේෂණ දෙකක් ඔයාට තියෙනවා. එකක් තමයි මහාචාර්ය විල්බර්ෂාම් sannivedana අධ්‍යයනයේ පියා ඉදිරිපත් කරපු එක. ප්‍රධාන කාරණා දෙකක් යටතේ මේ රූපවාහිනියේ සිදුවන බලපෑම්, රූපවාහිනිය ළමයින් තුළ ඇති කරන බලපෑම් සම්බන්ධව කතා කරනවා. හරි? ඊළඟ එක පෙන්සිල්වේනියානු විශ්වවිද්‍යාලය. ඔවුනුත් මේ රූපවාහිනිය සම්බන්ධයෙන් දරුවන් තුළ ඇතිවන මානසික චර්යා පද්ධතිය වෙනස, ආකල්පවල වෙනස ගැන කතා කරනවා. ඉතින් මතක තියාගන්න ඕවා ඉතාමත් වැදගත්. ඊළඟට තියෙනවා පුතේ මේ sannivedanaya ශාස්ත්‍රීය විෂයක් විදිහට ඉගෙන ගන්නේ කොහොමද? නැත්නම් sannivedanaya ශාස්ත්‍රීය විෂයක් විදිහට බිහි වෙන්න බලපාපු හේතු මොනවද කියන එක. හරි? රයිට්. ඒකේ ප්‍රධාන හේතු හතරක් කතා කරනවා. මේ කාර්මීකරණය හා sannivedana මාධ්‍යයේ බලපෑම එකක්. ඒත් එක්කම පුතේ මේ පළවන සහ දෙවන ලෝක යුද්ධවල ක්‍රියාකාරීත්වය. හරි? තුන්වෙනි එක මේ ජනමාධ්‍යයන් වල බිහිවීම නිසා ශාස්ත්‍රීය ඉගෙන ගත යුතුයි. ඊළඟට තමයි මතක තියාගන්න නව මාධ්‍ය බිහි වෙන්න පටන් ගත්තනේ. නව මාධ්‍ය සමාජ මාධ්‍ය බිහි වෙද්දී ඇත්තටම මේක ශාස්ත්‍රීයව අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාවයක් ලෝකයේ තුල බිහි වුණා. හරි? ඊළඟට තමයි පුතේ ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ sannivedana හා මාධ්‍ය අධ්‍යයනයේ ශ්‍රී ලංකාව තුල බිහිවීම නැත්නම් ශ්‍රී ලංකාවේ ආරම්භ වීම. හරි? මේකේ ප්‍රධාන කාරණා අර කලින් කිව්වා වගේ මතක තියාගන්න. මේක ඇතුලේ තියෙනවා විද්වතුන්. තේරුණා? දැන් උදාහරණයක් විදිහට ගත්තම ආචාර්ය එඩ්විනාරිය දාසයන්. හරි? එතකොට මහාචාර්ය විමල් දිසානායක, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් වගේ අති දැවැන්තයින් මේ sannivedana හා මාධ්‍ය අධ්‍යයනයේ සංවර්ධනය නැත්නම් මේ විෂය ලංකාව තුළ ස්ථාපිත කරන්න ඔවුන් කටයුතු කළා. ඉතින් තවත් බොහෝ දෙනෙක් ඉන්නවාට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම තමයි කැලණි විශ්වවිද්‍යාලය. අපි කියන ජන sannivedanයේ මහගෙදර විදිහට සලකන කැලණි විශ්වවිද්‍යාලය. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න ඔය ශ්‍රී ලංකාවට sannivedanaya හඳුන්වා දීම කියන කොටස ඇතුලේ. මම ඔයාට කලින් උසස් පෙළ විෂය තුළ මේක අන්තර්ගත වුණ විදිය ගැන කතා කරා. එතකොට සාමාන්‍යයෙන් මතක තියාගන්න මේ වර්ෂ වැදගත් වෙනවා. එතකොට ඔය 2006 දී තමයි 10 වසරට, 2007 දී 11 වසරට, ඒ වගේම 2008 දී උසස් පෙළ විෂය සඳහා ප්‍රථම වතාවට මේ කියන sannivedanaya සහ මාධ්‍ය අධ්‍යයනය කියන විෂය ඇතුළත් වෙනවා. මතක තියාගන්න කලා විෂය ධාරාව හදාරන දරුවන්ට සහ අද වෙනකොට තාක්ෂණික විෂය ධාරාව ටෙක් කරන දරුවන්ටත් මේ මීඩියා විෂය හදාරීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම අවසාන වශයෙන් කියන්න ඕන පුතේ මේ sannivedana විෂය ඉගෙන ගන්න කේ වැදගත්කමක් සහ අවශ්‍යතාවයක් ලෝකයේ තුල තියෙනවා. මොකක්ද මේ පළවෙනි එක? මේක ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඔයාට මාධ්‍ය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඔයා අද දන්නවා තියෙන ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාවල නම් ටිකක් කිව්වත් කියන්න දන්නවා. මේ ලංකාවේ රූපවාහිනී නාලිකාවල නම් කියන්නත් දන්නවා. තේරුණාද? ඒතර ඒ වගේ හැසිරීම් පිළිබඳවත් ඔයාට යම්කිසි අවබෝධයක් තියෙනවා. රාජ්‍ය පෞද්ගලික කියලාත් බෙදනවා නේද? ඒතර අර ඒ වගේ පුළුල් අවබෝධයක් ඔයාලා ලබා ගැනීමේ හැකියාව තියෙනවා මේ විෂය ඉගෙන ගැනීමෙන්. ඊළඟට තමයි දැන් මේක මම අර කිව්වේ 2028 උසස් පෙළ හදාරන දරුවෙක් නම් එයා මේ වැදගත්කමක් දැනගෙන යන්න ඕන. මම ඒකයි පොඩ්ඩක් මේකේ කරුණු දෙක තුනක් පැහැදිලි කරන්න. මේ මාධ්‍ය විචාරශීලීව භාවිතා කරන්න කොහොමද? හරි? මේක වෙනම් පාඩමක් තියෙනවා. මාධ්‍ය සාක්ෂරතාවය, මාධ්‍ය විචාරය. තේරුණාද? ඔයා විචාරාත්මකව කොහොමද මේක භාවිතා කරන්නේ? අන්න ඔයාට මේක වැදගත් වෙනවා. හරි? එහෙනම් මතක තියාගන්න මේක අතිශය වැදගත් දෙයක්. ඒතර ගවේෂණශීලීව කොහොමද මේක භාවිතා කරන්නේ? හරි? ඒ වගේ කාරණා සමාජ ප්‍රගමණයට මම අර කියපු සංවර්ධනයේ සඳහා කොහොමද sannivedana දායක කරගන්නේ? තේරුණාද? අපි අර තුන්වන ලෝකයෙන් දෙවන ලෝකයට, දෙවන ලෝකයෙන් පළවන ලෝකයට යන්නේ කොහොමද කියන එක පිළිබඳව මේක ඇතුලේ කතා කරන්න පුළුවන්. රයිට්? එහෙනම් අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඔයාලට මේ පහලින් තියෙන WhatsApp අංකයට ඔයාගේ පණිවිඩය එවුවොත්, ඔයාගේ නම, ඒ වගේම ඔයාගේ ප්‍රදේශය, ඔබ අධ්‍යයනය කරන ඔබගේ පාසල, ඒ වගේම ඔබ අධ්‍යයනය කරන විභාගයට මුහුණ දෙන වර්ෂය ඇතුළත් කරලා අපිට මැසේජ් එකක් එවන්න අපේ කණ්ඩායම ඔබගේ සමූහයට එකතු කරයි. ඉතින් දිගටම අපිත් එක්ක එකතු වෙලා හොඳ රිසාර්ට් එකක් ගන්න, හොඳට A+ එකක් ගන්න ඔබට හැකියාව තියෙනවා අපිත් එක්ක හිටියොත්. ඉතින් ඒක විශ්වාසයෙන් කියනවා මේ දක්වා විශ්වවිද්‍යාල සිසුන් බිහි කරපු තැනක් මෙතන. ඉතින් ආදරණීය ඉල්ලීමත් එක්ක අද දවසේ අපි සමුගන්නම් තවත් පාඩමක කොටසක් සමගින් අපි හමු වෙමු. සියලුම දෙනාට සුබ දවසක්.